Hi guys, කැවටුවන් අපේ ටීම් එක අද ඇවිල්ලා ඉන්නේ මීගමුව නගරයට. ජිගල් බකට්ස් මීගමුවට තමයි ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් සම්පයි චත්තයි ජිගල් බකට්ස් මීගමුවට තමයි ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් සම්පයි චත්තයි ඉතින් අපේ මේ ඉන්නේ අපේ අධිපතිතුමා ජිගල් බකට්ස් එකේ කොහොමද? හයි. ඉතින් මේ අපිට කියන්නකෝ ඔයා ඉස්සල්ලාම මේ කන්සෙප්ට් එක ගෙනාවේ මොකටද කියලා. ඇත්තට මෙහෙමයි ඉතින් මං සාමාන්‍ය ගෙදර කවුරු හරි ගෙදරට ආපුවාම බාබිකියු හදනවා. අපි ඉතින් අර පොඩි ඩිරෙක්ට් ග්‍රිල් එකක් තියෙන්නේ. ග්‍රිල් එකේ දාලා ඉතින් චිකන් හදුවාම පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් ඕකේ අර මැද්දා හරියට කුක් වෙන්න. අනිවාර්යයෙන්. ඒක ඉතින් බලපුවාම අර ලේ පාටයි බෝන් එක. ඉතින් ඕක පොඩ්ඩක් අවුල් වෙන කට්ටියට. ඇත්තටම ඒක දැක්කම අවුල් අර රතු පාට අරක පේනවනේ. ඔව් ඊට පස්සේ දැන් පොඩි කට්ටියක් ඊට පස්සේ ඕක එපා වෙන්න ගන්න කට්ටිය. අපි කරේ පොඩ්ඩක් මුලින් තම්බලා ඊට පස්සේ බාබිකියු කරන්න ගත්තා. එතකොට අර ප්‍රශ්නේ පොඩ්ඩක් විසඳුනාට ටේස්ට් එක අවුල් වෙනවා. ටේස්ට් එක අවුල් වෙනවා. මොකද අර අමු මස් එක නෙමෙයිනේ බාබිකියු වෙන්නේ. තම්බලානේ ගන්න. ඊට පස්සේ මම ඉතින් ඔය පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ඔය වීඩියෝස් බලද්දි එහෙම ඔය US වල ස්මෝක් කරන සීන් එක දැක්කා. හරි. ඊට පස්සේ තමයි දැන් අපේ තියෙන ස්මෝක් එක මම ගෙන්න ගත්තා ගෙදෙට්ට ලංකා ග්‍රිල්ස් වලින්. ඊට පස්සේ කරේ ස්මෝක් කරලා බැලුවා අර ඉන්ඩිරෙක්ට් හීට් එකේ චාකෝල් පැත්තකින් දාලා චිකන් ටික වෙන පැත්තකින් දාලා පැය දෙකක් විතර ස්මෝක් කරලා බැලුවා. ඊට පස්සේ ඒකේ ඒතකොට බෝන් එකට එනකම්ම අර ෆයින් කුක් වෙලා මාර ටේස්ට් එකක් තියෙනවා. දැන් ඔයාලා කාලා බලලා try කරලා බලන්න. මාරම ටේස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ඉතින් ඔය ෆ්ලේවර්ස් පහක් තියෙනවා. ලංකාවේ මම හිතන්නේ ෆ්ලේවර්ස් වලින් බාබිකියු තියෙනවා මම දැකලා නැහැ කොහෙද. ඒක ඊගමුව පැත්තේ මම කියන්නේ ලංකාව වටේම නම. ෆ්ලේවර්ස් පහකින් ජිගල් බකට්ස් එකේ විතරයි ෆ්ලේවර්ස් පහකින් ඉතින් මේවා ගන්න හම්බෙන්නේ. පරාක්‍රම රෝඩ් එකේ කුරණ මීගම කුරණ තියෙන්නේ අපි. ඊට පස්සේ ඔය ෆ්ලේවර්ස් පහ ඇත්තටම උනේ ඒ කියන්නේ මම පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බැලුවා එක එක රසවල් වලට කොහොමද හදන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය නම් පහ අතර හැපි හනියක් කියලා තියෙනවා අපේ චිකන් තයි එකෙන් හදන එක. ඊළඟට ටැංගි බැංගි කියලා තියෙනවා අපේ චිකන් වින් එකෙන් හදන එක. ඊට පස්සේ තියෙනවා ස්වීට් හීට් කියලා තියෙනවා ඩ්‍රම් ස්ටික් එකෙන් හදන එක. ඒක පොඩ්ඩක් අර ස්වීට් මේ එකයි හීට් එකයි පොඩ්ඩක් මික්ස් වෙලා බැලන්ස් වෙලා යන්න තියෙනවා. ඊට පස්සේ ඩ්‍රැගන් බ්‍රෙත් කියලා තියෙනවා ඒක සුපර් ස්පයිසි. සාමාන්‍ය ස්පයිසි හොඳටම ස්පයිසි ලෙවල්ස් වලට තමයි ඒක. ඊට පස්සේ අනිත් එක තමයි බටර් ක්ලවුඩ් කියලා බෝන්ලෙස් බ්‍රෙස්ට් එකෙන් හදන්නේ. ඒක තමයි අපේ ප්‍රීමියම් ෆ්ලේවර් එක. ඒක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් අනිත් ෆ්ලේවර්ස් වලට වඩා. ඒක බෝන්ලෙස් බ්‍රෙස්ට් එක බටර් දාලා කර්ඩ් දාලා මැරිනේට් කරලා බටර් ක්ලවුඩ් කියලා තමයි ඒකේ නේම් එක. මේ මෙතන මේ මාර සුවඳක් එනවා ඇත්තටම මේ බඩගිනි ඇඩි වෙනවා මේ ඉන්නේ. ඔය ෆ්ලේවර්ස් පහ දාගත්ත පස්සේ දැන් ඔය කන්සෙප්ට් එක හදාගත්තා. ගෙදර ඊට පස්සේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා. ඉතින් ෆැමිලි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් වලින් ඕඩර්ස් ටිකක් අරගෙන ඊට පස්සේ අපිට වැඩේ ක්ලික් වුණේ ඇත්තටම බ්‍රවුන් ස්පීච් එක තිබ්බා ෆුඩීස් 2026 කියලා මේ ෆුඩ් ෆෙස්ටිවල් එක. අප්‍රේල් වල. ඊට පස්සේ ඕකට මට පොඩ්ඩක් හිතුණා පොඩ්ඩක් කන්සෙප්ට් එක දාලා බලන්න කියලා. ඊට පස්සේ අපි මොකද සිකුරාදා සෙන්සුරාදා දින දවස් 3ක තිබ්බ වීකෙන්ඩ් එකේ අපි දාලා බැලුවා. එතකොට අපිට ෆස්ට් ඩේ ෆ්‍රයිඩේ සේල් එක ආවා 86000. එලිමයි ඔය ෆ්ලේවර්ස් පහ තමයි අපි කරේ. ඉතින් තරත් ඔය පැකේජ් ඉන්න ඔය විදිහටමයි. ඊට පස්සේ කොහොම හරි දවස් 3ේම 50000 මේ පන්නලා සේල් එක ආවා. කරගත්තා. ඊට පස්සේ මට තේරුණා කන්සෙප්ට් එක හොඳයි. වැඩේ හදයි. මිනිස්සු කැමතියි කියලා. ෆ්ලේවර්ස් වැඩේටයි. ඒක කට්ටිය හව අවුට්ලට් එකක් තියෙනවද මේක. මෙහෙමත් හව කට්ටිය. තව ෆුඩ් ෆෙස්ටිවල් වලට ඉන්වයිට් කරා. ඊට පස්සේ තමයි අවුට්ලට් එක දාන කන්සෙප්ට් එක ආවේ. මුලින්ම ඇත්තටම අවුට්ලට් එක මෙහෙම මුකුත් තිබ්බේ නෑ. ඔය පොඩි බාබිකියු හදන අවුට්ලට් එකයි මේ ඩෙස්ක් බෙන්චස් ටික එළිය දාලා තිබ්බා. ඊට පස්සේ ඔය වැස්සත් එන්න ගද්දි පොඩ්ඩක් නිකන් ඉන්කන්වීනියන්ට් නේ. කාටියට වැස්සෙද්දි ආයෙක වань කොහෙද දුවන්න ඕනේ. ඊට පස්සේ තමයි මට හිතුනේ මේ වගේ පොඩි ලස්සන ටීම් එකකට මේ පොඩි ඩයිනින් ඒරියා එකක් හදන්න. ඊට පස්සේ ඩයිනින් ඒරියා එකක් හදලා දැන් ඉතින් පොඩි ග්‍රෑන්ඩ් ඕපනින් එකක් අපි කරනවා ළඟදීම. බෙස්ට් සෙලින් ෆ්ලේවර් එක තමයි හැපි හනියක් එකයි බටර් ක්ලවුඩ් එකයි. ඔය තයි පීස් එකයි බෝන්ලස් බ්‍රෙස්ට් එකයි. මොකද මේ දෙකේම මීට් එක ටිකක් අර මේ ඩ්‍රම් ස්ටික් එකයි වින් එකටයි වඩා පොඩ්ඩක් ටේස්ටි. මීට් එක. එහෙම තමයි. ඉතින් අර වින් එකත් යනවා වින් එක පොඩ්ඩක් අර මේ හොඳට ඔය දැන් තියෙන්නේ සූප් වල ගන්න පුළුවන් මාර රහයි එක. වින් එක. පොඩි වින් එකේ මැද්ද පීස් එක තමයි අපි ගන්න.
මම පොඩ්ඩක් ඒකත් මේවා කරන් යනවා. තව මෙනු එකත් පොඩ්ඩක් අප්ඩේට් කරන් යනවා. බෙවරේජස් ටිකක් දාලා ඊට පස්සේ සී ෆුඩ් කරන්න පටන් ගන්න අපි හිතන් ඉන්නවා. එහෙමයි. අන්න අපි ආසම හේරා සීෆුඩ් ගන්න ඕනේ අපි ඇත්තටම ආසයි. අනිවාර්යයෙන්. ප්‍රෝන්ස් ඊට පස්සේ ඉතින් ඔය කටල් ෆිෂ් ඔය ටික කරන්න දැන් අයිඩියා කරන් ඉන්නවා. ප්‍රයිසින් පැත්ත කොහොමද ඔයාගේ මේ වේරියේෂන් ගොඩක් තියෙනවා ඒ ටිකත් එක්ක ප්‍රයිස් එක කීනම් වගේ තියෙනවද ඉස්සර? අපි සාමාන්‍ය 1590 තමයි අපේ බේසික් පෝෂන් එක පටන් ගන්න. ස්මෝල් පෝෂන් එක. ඒකට ඩ්‍රම් ස්ටික් ගත්තොත් ඩ්‍රම් ස්ටික් 3ක් එනවා. ඊට පස්සේ වින් එකේ එනවා වින් පීසස් 10ක් එනවා. ඊට පස්සේ තයි එකෙන් ගත්තොත් තයි පීසස් 3යි. බෝන්ලස් බ්‍රෙස්ට් එකේ දාලා පීසස් 2 යන්නේ. ඒක ටිකක් බ්‍රෙස්ට් එකේ ප්‍රයිස් එකත් 1790ක් වෙන්නේ ස්මෝල් පෝෂන් එක. ඒක මොකද බ්‍රෙස්ට් පීස් එකත් බෝන්ලස් ඉඳලා මීට් එකත් වැඩි. සහ ඉතින් අර මීට් එකේ ක්වොලිටි එක ටිකක් වැඩි අනිත් ඒවාට. අපේ ඉන්නවා දැන් බාබිකියු කරලා අවුරුදු 6ක විතර හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන නමත් කියමු. අසන්ත. එයා දැන් ඔය ඇල්ලේ තියෙන ෆේමස්ම මේ මොනවාද කැම්පින් සයිට් එක අවුරුදු 6ක් විතර වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවා. අන්න ඉතින් සුපිරි කොල්ලෙක් බස්සලා ඉන්නේ මීගමුවට. අනිවාර්යෙන්. එයාත් එක්ක තමයි අපි වැඩේ පටන් ගන්න කරන් යන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න try කරලා බලන්න. මොකද ෆ්ලේවර්ස් පාකින් බාබිකියු මං හිතන්නේ නැහැ කියන්නේ මම නම් පෞද්ගලිකව දැකලා නැහැ ලංකාවේ කොහෙවත් තියෙනවා එහෙම. ඊළඟ මේ අපි normal opening hours වෙන්නේ බාබිකියු වලට හවස 5 ඉඳන් රෑ 10 වෙනකන් weekdays. ඒ කියන්නේ සවුන්ද අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්ද කියන දවස් 4. සිකුරාදා සෙනසුරාදාදී අපි හවස 5 ඉඳන් රෑ 12 වෙනකන් ඉන්නවා. ශනියමයි. වීකෙන්ඩ් එක හොඳයි කියන්නේ. ඊට අමතරව දැන් උදාහරණයකට දැන් ඔයාලට මොකක් හරි ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් අපිට at least 5 hours වගේ prior order එක දෙන්න ඕනේ. මොකද මේ ස්මෝක් කරන process එකට විතර පැය දෙකක් යනවා. අපිට at least පැය 3ක්වත් marinate කරන්න ඕනේ chicken ටික. අර flavor එක එන්න. ඒතකොට at least 5 hours වගේ අපිට early කියනවා නම් අපිට ඒතර ඕන වෙලාවක ready කරලා දෙන්න පුළුවන්. customize මොනවා හරි bulk orders තියෙනවා නම් මොනවා හරි function එකකට get together එකකට ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ අපි ready කරලා දෙන්න පුළුවන් bulk orders. pick me flash වල delivery සපෝට් කරනවා. දැන්ට අපි කරන්නේ සාමාන්‍ය මීගමුවට කිලෝමීටර් 15ක් වගේ රේන්ජ් එකේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපේ දෙපාරක් විතර කොළමිනුත් ගෙන්නගෙන තියෙනවා. මේ පික්නික් ෆ්ලෑෂ් එකක් දාලා ඕන තැනකට මේ යවන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයා සේවකයන්ට ගහනවද? ඒකන පොඩ්ඩක් කියමු. නෑ අද මං සාමාන්‍ය සේවකයෙක් මගේ මිතුරෝ මගේ ලෙවල් එකේම තමයි මං අවශ්‍ය කරන්නේ. මගේ කියන්නේ මේක අතර මගේ මේ හොබි ප්‍රොජෙක්ට් එකක්. මං IT කම්පැනි එක ඕන කෙනෙක්. මගේ IT කම්පැනි එකේ ඉන්නවා සේවකයෝ 18ක් විතර. ඒතර මං සේවකෙක් එක්ක දැන් අවුරුදු 12ක් IT කම්පැනි එක. ඒතර ඒගොල්ලොත් එක්ක මං ෆැමිලි එකක් වගේ තමයි ඉතින් අපි කරගෙන යන්නේ. මොකද කරන් යන්නේ. ගන්න. හරි එහෙනම් බලින්න යන්න. ශනියමයි ඉතින් මේ ඔන්න ඉතින් අපේ Google Buckets එකේ අධිපතිතුමාගේ වචන ටික ඉතින් මේ මම කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ වීගමුවට එන්න ඕනේ. ඇවිල්ලා මේක රස ගන්නම ඕනේ ඉතින්. දැන් අපි බලලා කමෙන්ට් එකක් දෙනවා ඔයා කියපු එක ඇත්තටම මේ විදිහට තියෙනවද කියලා. අනිවාර්යෙන්. අපිට දැන් මේක තමයි අපේ cooking method එක කොහොමද fine cook වෙලා තියෙනවද වලට ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි මේ කෑම එකෙන්ම හම්බෙමු. එහෙනම් ජය වේවා.
ඔන්න guys අපි කියපු විදිහටම ඇවිල්ලා තියෙනවා මොකද්ද 5 flavors වලින් barbecue set එක. පේනව නේද ලස්සන? අපි එකින් එක පෙන්නමු මේ මොනවද තියෙන්නේ කියලා flavors කියලා. ගන්න බං. ලස්සන දේවල් ටිකක් අපිට ඇවිල්ලා තියෙනවා ඔක්කොම කලින් සම්පා හරි 35යි මල්ලඟ තියෙනවා Blue Lagoon මොහිතෝ එක ඉතින් guys සම්පා අපි ඉක්මනට මතක් කරමු මේ මොනවද තියෙන්නේ කියලා වෙන flavors පහ. මෙයාලගේ තියෙනවා flavors පහක් සම්පා මේ ඉස්සල්ලාම තියෙන එකත් වෙන්නම කට්ටියට ඉස්සල්ලාම තියෙන happy honey hug එක මෙන්න happy honey hug එක කොහොම සුවඳ මට ඊළඟට පෙන්නමු සම්පා අපි ඊළඟට තියෙනවා tangy bangy හැංගි බැංගි ඔක්කොම මතක් කරන කරන දේවල් දේවල් ගොඩක් තියෙනවා. මේ flavors ඔක්කොම ඉතින් මේ අපේ ගිගල් බකට් එකේ අධිපතිතුමාගේ වැඩ තමයි එයාගේ concept එක අනිවාර්යෙන් ඊළඟට තියෙනවා dragon breath හැබැයි මේ Dragon කියපු breath විදියට එක. නම් මේක නම් පට්ට සරයියා dragon spicy අනිවාර්යෙන් ඊළඟට මොකක්ද සම්පා තියෙනවා මේක මොකද්ද butter cloud එනවනේ. butter cloud එක එනවද මෙන්න කට්ටියට කොහමද ඒක right guys ඔන්න ඒකට අපි අන්තිමට තියෙනවා sweet keep jingle මේ මේක ඇත්තටම කියන්න ඕනේ flavors පහට තියෙන්නේ සුවඳ පහක් ඒක තමයි ප්‍රධානම දේ ඔක්කොමත් හරි අනිත් එක කියන්නේ දැන් මේ flavors පහ අදලම තියෙන අපේ Google බකට් එකේ අධිපතිතුමා ලංකාවේ එයාගේ බලවත් නැහැ concept එක හදලා තියෙන්නේ අපි try කරලා බලමු මෙයා අපිට කිව්වා මේක ඇතුලේ අර රතු පාරට අර එහෙමේ ලේ අරම්මනම් කතන්දර නෑ මුකුත්. මුකුත් කතන්දර නෑ කියලා අපි ඒක බලනවා ඇත්තටම තියෙනවද මේක කොහොමද ඉන්න ඕනද කියලා බලලා බලන්න අනිවාර්යෙන්. කමෙන්ට් එක දෙන්න honest අපිට review ඒකම ඇවිල්ලා තියෙනවා සරඩක් ඇවිල්ලා තියෙනවා යකා බ්‍රෑන්ඩ් එකේ යකා brand එකෙන් එලා තියෙන sauce එක සෝස් එක හොඳ අප යකාම තමයි යකාම තමයි ඉතින් ලස්සනට මෙතන සේව් කරලා තියෙනවා හරිම ලස්සනයි මේ තනත් ලස්සනයි මේක ලස්සනයි පේනවනේ පේනවනේ ඉතින් අපි try කරලා බලමු ඉස්සරහම බලන්න ඉන්න බෑ මෙතන ගොඩක් ගෙවුවා යන්න මොකෙන් try කරන්නේ අපි ඉස්සරහම try කරමු අනි එක කාලා බලමු කොහොමද කියලා guys කතාව ඇත්තද කතාව පේන විදිහට නම් මචං රසදාම් බැලුවේ නෑ හැබැයි ඇතුලේ නම් හොඳටම එලා තියෙන මේ රතු පාටක් නෑ නේ? රතු පාට තියා හොයන්නවත් නෑ මේ පේනව නේද නියමෙටම මේ ඇලා තියෙන්නේ බාර කාලා සෝස් පොඩ්ඩක් අපි ටෙස්ට් කරනවා ඉස්සරහම බලන්න ඔයව නැතුව දාලා බලමු සෙලෙක්ට් පොඩ්ඩක් හනියම්ම තමයි ඒක නම් හනියම්ම තමයි යන්නන් සම්පන්න මෙතන ඔක්කොම දෙට වයිලා තියෙනවා අනිකන් අර තම්බල ගතියක් එහෙම එකක් නැහැ පට බාබකියු වුණ මේවා තමයි බාබකියු පොඩි දෙන්න ඕනේ මීගමුවේ තියෙනවා කෙලින්ම ආපු ගමන් වට ඕන තරම් ඉල්ල ගන්න පුළුවන් බඩු තියෙනද මේක කොහොමද ෆ්ලේවර් අප්පා මේ ටික දැක්ක ගමන් මට කාගෙන යන්න හිතෙනවනේ අපි try කරන්න මොකද්ද ටැංගි බැංගි වෙන්න තියෙන අපි දෙන්නටම බැලුවා හැකි ටැංගි බැංගි මේ තියෙන්නේ ටැංගි බැංගි එක අන්නේ නිකන් ඒක බලමු කට්ට කොහොමද මෙයා කියපු සීන් එක ඇත්තද කියලා නෑ ඇත්තටම අපි මේ ලොකු නම් තියෙන හොඳ කටවල වලට ගිහලා බලපුවාම මේක ඇතුලේ වැඩේ අවුල් ගන්නවනේ නම් කියන්න ඕනේ නෑනේ බලන්න කොහොමද ක්වලිටි කියලා අපි යකා ගමුද යකා පොඩ්ඩක් දාගමුද මම නම් මේකම දාගෙන කන්න කම්පා මේකට වෙනස් මේක එකටක දෙවන්නේ එකට පරාදත් නෑ සම සමව දැන් වැඩේ යනවා අපි බලමු සම්ප ඊළඟ එක ඩ්‍රැගන් බ්‍රෙත් මේක නම් පිස්සුවක් වෙන්න ඕනේ අනිවාර්යෙන් ඒක ලොවෙත් සැර තියෙන්න ඕනේ සැර නැත්තම් අපි අනිවාර්යෙන්ම ගියමු අනිවාර්යෙන් මම පොඩ්ඩක් ඒක try කරලා බලන්න ගන්නවන් ඔයාලට දැක්ක ගමන් පේනවා නේ සැර පාරට මේක තියෙනවා සැර පාරට තියෙන එක අපි ඉස්සෙල්ලා එන්න සැර සෝස් පොඩ්ඩකුත් දාගෙන
කනවද? යකා සෝස් එක. යකා සෝස් එකෙන් දැම්ම ඉවර මේකද. සීරියස්ලි සරයි. මං කියනකොට කාලා බලන්න. ඕක වෙන play එකක්. ඕක බලමු. guys මෙන්න මෙයා කියන්නේ නැද්ද කියලා බලමු. මේක ඇත්තටම සරයි guys මම හිතුවේ නෑ කිව්වට මේ ඩ්‍රැගන් කතන්දරයක් මේක ඇත්තටම මාර අර දෙකටම වඩා වෙනම වෙනස්. මේක ඉතින් ඩ්‍රැගන් නේ ඩ්‍රැගන්ම තමයි. ඩ්‍රැගන්ම තමයි මේක ගහලා දෙන ඩ්‍රැගන් බ්‍රීඩ් මේ ගෙරින්ම guys මේ පේනවනේ මේ ඔයාලට පේනවා ඇති මේ ගින්දර මාක්කයක් දාලා තියෙන්නේ දයියම තමයි පොඩ දයියම තමයි ඊළඟට මොකද්ද? ඊළඟට තමයි තියෙන්නේ බටර් ග්ලවුඩ් මං හිතන්නේ මම නම් කැමති මේකට අනිවාර්යයෙන්. බලමු කොහොමද කියලා. තේරෙනවනේ. බලන්න. ඔය බලන්නම මේ කට් එක තම්බරේ ඔය කටු නෑ ඉතින් මේකෙන් කටු නෑ. මේක ඇවිල්ලා බලන්න මේ ප්‍රෙස් ගතිය බලන්න මේ ඉරෙනකොට බලන්න චතු. ප්‍රෙස් ගතිය මේ ඉරෙනකොට මේ මෙයා ප්‍රෙස් ගතිය බලන අතරේ මං කලනවා කොහොමද කියන්නේ? මතක් කරන්න ඕනේ සෝස් එක කාලා බලමු නිකන් කාලා දැන් මේ ඒරියා එකේම ඔව් මෙහෙම concept එකක් නෑනේ නෑ මෙහෙම players උත් නෑනේ කොහෙද තියෙන්නේ? ලංකාවෙත් නෑ. ලංකාවෙත් නෑ ලංකාවේ තියෙනවා මීගමුට එන්න ඕනේ ඉතින් ඊගල් බකට් එකට ඇවිල්ලා තමයි ඔයගොල්ලෝ මේ කාලා බලන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ නම්බර්ස් ටික අපි මේ කඩේ කොමෙන්ට් එකට යටින් දානවා මේ පොට් එකේ අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා මීගමු නෙමෙයි ඔයාලා කොළඹ කොහෙ වුණත් අනිවාර්යයෙන්ම කොහමද එකක් දීලා ජීවිතේ එක දවසක් කරේ මේකෙන් කාලා බලන්න මේ පේවර්ස් පා try කරලා බලන්න. අනිවාර්යයෙන් බලන්න මේ දැන් මේ පහ කියන්නේ පහ එකට අරන් කැවෙන්නත් අපි දන්නේ මෙහෙම කෙස් එකද කියලා ඈ අනිවාර්යයෙන්ම බලන්න පහ වෙනම පහක් වුණා. මොකදත් ඒ මොන වුණත් මගේ හිත ගියේ නම් මේකට අනිවාර්යයෙන් මේ වල අන්තිම තමයි ස්වීට් හීට් ජින්ගල් කියන එකෙන් මේ තියෙන සම්ප කාලා බලන්න කොහොමද කියලා මේකට දාලා තියෙන්නේ ජගා සෝස් එක දාලා දිනවා. ගයිස් වලට පේනවා. ආයේ මේ කළු වෙලා කර වෙලා රේමේ එහෙම මුකුත් නෑ. නියමෙටම ගානට අනික ඉතින් මේක හදන්නේ සම්බ ඉතින් ආ එක්ස්පීරියන්ස් තියෙන අපේ කුක් කෙනෙක් නේ 6 years ඇල්ල කැම ටිකක් තමයි අපි අද කන්නේ වීගමුයි බලමු කොහොමද කියලා. එන්න ඔයා ඒක වෙනම ෆ්ලේවර් එකක් බා. මෙන්න ගයිස් ඉතින් මම දන්නේ සම්ප ඇත්තද බොරුද කියන්නේ කියලා කට්ට බලමු කට්ට උලන්නේ නැහනේ චැලෙන්ජ් එක වින් කරා යා. නයිස් කොහොමද? ෆ්ලේවර්ස් පහකින් දිනන කොට ඇත්තටම අපි ෂුවර් කරේ නෑ. ඇවිල්ලා බලමු ඕන මගුලක් කියලා තමයි ආවේ. නේද? අනිවාර්යයෙන්ම මොකද මේ කියපු විදිහටම පහ තියෙනවා. ෆ්ලේවර්ස් තා පහක් කියලා කිව්වම විශ්වාස කරන්න බෑනේ බෑනේ. ඔය දැක්කා මේක මේ හදන විදිය නේ ඇත්තටම නිකන් කන්න හිතනවා මේ තියෙන සුවඳට ඔයාලා කවුරුත් හිතන්නේ නැහැ මේක මෙච්චර රහ ඇති කියලා ඉතින් අනිවාර්යයෙන්ම ජීවිතේ එකපාරකට try කරන්න ඕන දෙයක් තමයි මේක ඉතින් මේ කොල්ල කෙල්ල ටික ඔක්කොම ටික ඇවිල්ලා පොඩ්ඩක් ආතල් එකට මේක try කරන්න ඕන. මේක try කරලා මැරෙන්න ඕන. අනිවාර්යයෙන්ම පොඩ BIB මෙතන තියෙනවා බාසුකන් ටික තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා ටිකල් බකට් එකට ඇවිල්ලා ලස්සන place එක අනිවාර්යෙන් ලස්සන පිටාවක් තියෙනවා මේ හරියේ ඉතින් ඇවිල්ලා අනිවාර්යෙන් මේක රස විඳින්නම ඕනේ අපි එනම් මේ ටික දරබඩ ගාලා ඉවර කරනවා. අපි ගිහිල්ලා අපි කෑවද බං